ඔයාලට මෙන්න මෙහෙ වෙලා තියෙනවද? හිතන්නකෝ ඔයා කොහට හරි යම් කිසි තැනකට ගියාම එතන ඉන්න කට්ටිය නිකන් ඔයා සද්ද නොකරත් ඔයා කතා නොකරත් ඔයා දිහා කට්ටිය හැරි හැරි බලලා තියෙනවද? හිතන්න උදාහරණයක් විදිහට මොන හරි මීටින් එකකට හරි මොන හරි සමිතියකට හරි මොන හරි එකට ගියාම ඔයා නිකන් සද්ද නොකර යනකොට ඔයා දිහා හැරි හැරි කට්ටිය බලනව නේද? ඒ ඇයි? ඒක මම කියලා දෙන්නම් අද අපි එපිසෝඩ් එකෙන්. ඉතින් එන්න මම අද කියලා දෙන්නම් ඇයි එහෙම බලන්නේ මොකද්ද ඔයාගේ තියෙන වටිනාකම කියලා. හොඳට මතක තියාගන්න වැදගත්කම කියන්නේ අපි සද්ද කරලා කෑ ගහලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපේ තියෙන එනර්ජි එකක්. ඒ එනර්ජි එක කොහොමද අපි හදාගන්නේ කියලා මම අද කියලා දෙන්නම්. ඉතින් මේක හරිය සරලයි. එන්න අපිත් එක්ක එකතු වෙන්න Life Boost Family එකත් එක්ක මේක අපි 12 වෙනි එපිසෝඩ් එක අපි පටන් ගමු. ඉතින් අපි මේ සයිකොලොජි වල තියෙනවා පොඩි concept එකක්. මේකට අපි කියනවා presence effect කියලා. මේ effect එකෙන් අපිට පුළුවන් කවුරු හරි කෙනෙක් කාමරයකට ඇතුළු වෙනකොට හරි අපි ඉන්න තැනට එනකොට හරි අපි දකින්නවනේ ඉස්සෙල්ලෝ මේ මිනිස්සයව. ඇත්තටම අපි ඉස්සෙල්ලෝ මේ පුද්ගලයාව දකිනකොට අපිට පුළුවන් එයාව අඳුරගන්න තප්පර මිලිසෙකන්ඩ් ගානකින්. ඇහෙන් දැක්ක ගමනින් අපිට හිතා ගන්න පුළුවන් මෙයා කොහොමද මෙයා සේෆ්ද, මෙයාට හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවද, මෙයා හොඳ නායකයෙක්ද, අන්න ඒ වගේ දේවල් අපි මොලේට අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට අපි කියන්නේ presence effect කියලා. ඉතින් කොහොමද මේක අඳුරගන්නේ? දැන් අපිට පේන කියන්න බෑනේ. මම කලින් අපේ වීඩියෝ එක කිව්වා අපි මොලේ හැදිලා තින්නේ අනාගතය ගැන තීරණය කරන්නවත් අනාගතය ගැන බලන්නවත් එහෙම දෙයකට නෙමෙයි. ඉතින් කොහොමද අපි මේ මිනිස්සෙක් දැක්ක ගමන් කියන්නේ මෙයා මෙහෙමයි කියලා අපිට කියන්න පුළුවන් හැකියාවක් සමහර කටට තියෙනවා. කොහොමද ඒක ඇවිල්ලා තියෙන්නේ? කොහොමද අපි හදාගන්නේ? කියලා මට දිගටම කියලා දෙන්න පුළුවන් දිග එපිසෝඩ් ගානක් කරන්න ඕනේ එහෙම උනොත්. හැබැයි මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා සරලව පොඩි ටච් එකක්. කොහොමද අපි ගැන මිනිස්සු හිතන්නේ? කොහොමද ඔයා වැදගත් මිනිස්සෙක් කියලා සමහර කට්ටිය හිතන්නේ? සහ කොහොමද අපි වැදගත් විදිහට හැසිරෙන්නේ කියලා මම කියලා දෙන්නම්. ඉතින් පළවෙනියට මම ඔයාලට කියලා දෙන්නේ බොඩි ලැන්ග්වේජ් එක. කොහොමද ඉතින් මේව කරන්නේ අපි? ඒකට තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. බොඩි ලැන්ග්වේජ් එක, අයි කන්ටැක්ට් එක, සයිලන්ට් එක. ඒ කියන්නේ සම්පූර්ණ කෙනෙක්ගේ නිහඬතාවයෙන් අපිට පුළුවන් මේ මනුස්සයව මනින්න සහ බ්‍රීතිං පැටර්න් එක. ඒ කියන්නේ එයා හුස්ම ගන්න විදිහ. පුළුවන් අපිට කෙනෙක් මෙයා ඉන්නේ ඇන්සයිටි වෙලාද, මෙයා ඉන්නේ කාම් ඩවුන් වෙලාද, මෙයා ඉන්නේ කොහොමද, මෙයා හොඳ කොන්ෆිඩන්ස්ද, මෙයාගේ තියෙන දේවල් අපිට කියන්න පුළුවන් බ්‍රීතිං පැටර්න් එකකින්. එයා හුස්ම ගන්න විදිහ උනත් කියන්න පුළුවන්. ඒක ගොඩක් දුරට අපිට පුළුවන් කැමති කට්ටිය ඉන්නවනම් ගැඹුරට හොයලා බලන්න පුළුවන්. ඕනනම් මම රෙෆරන්සස් දාන්නම්. ඕන කට්ටියට පුළුවන් ඒ ගැන වැඩිපුර හොයන්න. සහ ඉතින් අපි බලමු කොහොමද අපි වැදගත් විදිහට හැසිරෙන්නේ තැනකට ගිහලා කොහොමද අපි අවධානය ගන්න. අපි යම් කිසි කෙනෙක්ගේ අවධානය කොහොමද ගන්න කියලා මම අද කියලා දෙන්නම්. ඉතින් මේ බොඩි ලැන්ග්වේජ් එකේ පළවෙනි එක තමයි මූව්මන්ට් කියන එක. අපි හිතමුකෝ දැන් එක්කෙනෙක් ඔයා යම් කිසි කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට ඔන්න දැන් ඔයා කාමරේ වාඩි වෙලා ඉන්නවා. ඔයාගේ කාමරේ කියන්නේ ඔයාගේ කාමරේ හරි වෙන කොහේ හරි ඔයාගේ ඔෆිස් රූම් එකේ හරි කවුරු කොහේ හරි ඔයා වාඩි වෙලා ඉන්නවා. එතකොට ඔයාගේ කාමරේට එක්කෙනෙක් කවුරු හරි එනවා. ඒ ආවට පස්සේ ඔයා එයා දිහා බලාගෙන ඉනකොට එයා නිකන් කලබලෙන් හැසිරලා නිකන් කලබලෙන් එක දේවල් කරනවා නම් එයා ගන්න එයාගේ බෑග් එක එයා කලබලෙන් බිම තියනවා නම් එයා කරන දේවල් කලබලෙන් කරනවා නම් අපිට හිතා ගන්න පුළුවන් එයාට කොන්ෆිඩන්ස් එකක් නැහැ කියලා. ඒක මම කියන දෙයක් නෙමෙයි. ඒක රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ගොඩක් රිසර්ච් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ එයාගේ මූව්මන්ට්ස් වේගින් කරනවා නම් ඉක්මනට නෙමෙයි මෙතන කියන්නේ. කලබලෙන්. හරිද? මම හැමතැනම කියනවා මගේ දැන් මම ජොබ් එක කරන තැනත් මම මගේ කට්ටියට කියලා දෙනවා. කලබල වෙන්න එපා. හැබැයි ඉක්මන් වෙන්න. ඉක්මනයි කලබලයි පටල ගන්න එපා. කලබලෙන් යම් කිසි දෙයක් කරනවා නම් එයාට කොන්ෆිඩන්ස් එකක් නැහැ කියලා තමයි කියන්නේ. මේ තියෙන රිසර්ච් වලින්. අපි කියන ෆාස්ට් මූව්මන්ට් තියෙන කට්ටියට ඇන්සයිටි කියලා. හරිද? යම් කිසි කෙනෙක් හරි ස්ලෝ නම්. ස්ලෝ කියන්නේ මෙතන පරක්කුව නෙමෙයි. ස්ලෝ කියන්නේ එයා කරන එක මූව්මන්ට් හරි කොන්ෂස්ලි කරනවා නම්. අපි මේ බෑග් එක තියෙන කෙනාත් කොහොම නිකන් එකපාරට අතල්ලා දාන්න තු සාමාන්‍යයෙන් එයා කොන්ෂස්ලි බෑග් එක වලට බිමින් තියෙනවා. පොතක් වුණත් කොන්ෂස්ලි එයා දෙනවා. දෙනකොට කොහොම ඩග් ගහලා දෙන්නේ නැහැ. ඒ වගේ හරියට හිතලා බලලා හරි ස්ලෝවට කරනවා නම් එතන ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙනවා කියලා තමයි මේ සයිකොලොජි වලින් හොයාගෙන තියෙන්නේ. එතකොට අපි හිතන්නකො ඇවිදින එකුන් පාවා යම් කිසි කෙනෙක් ඇවිදිනකොට අපි උනත් කලබලෙන් ඇවිදිනවා නම් යම් කිසි මිනිස්සෙක් අපි දිහා බලාගෙන ඉන්නකොට ඒ මිනිස්සු හිතන්නේ මෙයාට මොනවද හදිස්සියක්. මෙයා මොනවද පරක්කු වෙලා කොහොමද හදිස්සියක් අන්න ඒ වගේ නිකන් ඇන්සයිටි ගතියක් එයාගේ තියෙනවා. මෙයා කොන්ෆිඩන්ස් නැහැ පැනික් වෙලා වගේ. අන්න එහෙම ගතියක් තියෙනවා. හැබැයි අපි හරි ස්ලෝ කියන එක මම ආපහු කියනවා. ස්ලෝ කියන්නේ පරක්කු නෙමෙයි. ස්ලෝ කියන්නේ කොන්ෂස්ලි විදිහට යා හරි කොන්ෆිඩන්ස්ලි. හරි කොන්ෆිඩන්ට් විදිහට ඇවිදිනවා නම්
ඇවිදිනකොට යම්කිසි දැන් බඩුවක් ගන්නකොට ඒ පිළිවෙලට ගන්නකොට අර වටේ පිටේ බලාගෙන ඉන්න කට්ටියට හිතෙනවා මෙයා හරි කොන්ෆිඩන්ට්, මෙයා හරි පිළිවෙලයි. අන්න එහෙම දෙයක් එයාට හිතෙනවා. ඒක සයිකොලොජියට තියෙන දෙයක්. හරිද? අපි දැන් මං කියවනේ දැන් යම්කිසි තැනකට ගිහලා අපි කොහොමද අවධානය ගන්න කියලා. ඔයා වුණත් තැනකට යනකොට එකපාරට හදිස්සියෙන් කඩාන බින්දන කලබලෙන් යන්න එපා. කාම් ඩවුන් විදිහට ලස්සනට පිළිවෙලට හිමීට යන්න. ගිහිල්ලා වාඩි වෙනකොට උනත් ඒ තැනින් පිළිවෙලට වාඩි වෙන්න. ගිහිල්ලා දඩබඩ ගාලා නිකන් මේ පෙරලගෙන බඩු පෙරලගෙන අදින් හිතන්න කවුරු හරි අපි කාමරේ ඉන්නකොට මේ අපි දැන් මොන මීටින් එකක් ඉන්නවා කියනකොට එතන කවුරු හරි එනකොට මොන හරි බඩු පෙරලගෙන මේ ඩස්බින් එක පෙරලගෙන අනම්මනම් කරගෙන ආවොත් මෙයා කලබලයි කියලා කොහොමද පේනවනේ මිනිස්සුන්ට. ඒ වගේ කලබල වෙන්න හදන්න එපා. කලබල වුණොත් අපේ අවධානය කලබල වුණොත් අපිට අවධානය ගන්න පුළුවන්. ඒ වුණාට අර හොඳ අවධානයක් ගන්න නම් ඔයා කොන්ෆිඩන්ස් විදිහට හරි ස්ලෝ මූව්මන්ට් තියාගන්න. කොන්ෂස්ලි හිතලා මේ දේවල් කරන්න. එහෙම නැතු කලබලෙන් හදිස්සි වෙලා එහෙම කරන්න යන්න එපා. පළවෙනි එක තමයි ඔයාගේ මූව්මන්ට් ස්ලෝ කරගන්න. හරිද? යම් කිසි තැනකට ගිහිල්ලා ඔයාට අවධානය ගන්න ඕන නම් හරි කොන්ෆිඩන්ට් විදිහට ස්ලෝ මූව්මන්ට් තියාගන්න. පරක් වෙන එක නෙමෙයි මම කියන්නේ. පරක් වෙන්නේ නැතුව කොන්ෂස් විදිහට කරන්න. ඊළඟ එක අයි කන්ටැක්ට්. අපි දැන් යම් කිසි කෙනෙක්ට කතා කරනවා නම් අයි කන්ටැක්ට් කියලා කතා කරන්න ඕනේ. අයි කන්ටැක්ට් කියන්නේ එයාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න. අපිට කවුරු හරි වැරද්දක් කළා අපිට බයිනවනම් ඔයා නිකන් එයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකෝ. එයාට බයින්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි වැරද්දක් කළා නම් අපිට එයාගේ ඇස් දිහා බලාගෙන ඉන්න බැරි වෙනවා. ඒක සයිකොලොජි වලින් හොයාගෙන තියෙන දෙයක්. ඒක මම කියන දෙයක් නෙමෙයි. මම හැම වෙලේම කියන මම කියන දේවල් නෙමෙයි මේ කියන්නේ. මම මේ හොයලා ඔක්කොම රිසර්ච් කරපුවා. මම රිසර්ච් කරපුවා නෙමෙයි. රිසර්ච් කරපුවා කියවලා තමයි මම මේ කියන්නේ. හරිද? යම්කිසි කෙනෙක්ගේ අපි ඇස් දිහා බලාගෙන කතා කරොත් එයාට උත්තර දී ගන්න බැරි වෙනවා. අපිට එයා බොරුවක් කියනවා නම් අපි බොරුවක් කියනවා නම් අපිට කෙලින් බලාගෙන කියන්න බැරි වෙනවා. මට උනත් මම බොරු කරනවා නම් මට මේ කැමරාව දිහා කෙලින් බලාගෙන මට උත්තර දෙන්න බෑ. ඒක නිසා අපි වටපිට බල බල කතා කරොත් අපේ තියෙන කොන්ෆිඩන්ස් එක එතනම දිය වෙලා යනවා. යම්කිසි දෙයක් ඩිරෙක්ට් කතා කරන්න පුළුවන් වෙන්න ඕන අපිට. හොඳද? ඒ කියන්නේ දැන් එයා අපේ ඇස් දිහා බලාගෙන ඉන්නකොට අපි ඔහොම වටපිටේ බල බල මෙහෙම කර කර මේ මෙහෙමයි මම පරක් වුණා. එහෙම කියන්න හොඳ නැහැ. අපි පරක් වුණා නම් මම පරක් වුණා මෙන්න මේක හේතුව කියලා කෙලින් ඇස් දිහා බලලා කියන්න ඕනේ. ඒ අයි කන්ටැක්ට් එකකින් උනත් අපිට පුළුවන් මිනිස්සුන්ගේ අවධානය ගන්න. අපි දැන් මොන හරි ස්ටේජ් එක ඉස්සරහා හරි කාගෙත් එක්ක හරි කතා කරනවා නම් ඒකත් අපි කෙලින් බලලා මේක හැමෝම කියන කතාවක් අයි කන්ටැක්ට් තියාගන්න කියන එක. ඒ වුණාට කවුරුත් කරන්නේ නැහැ. ඒක අපිට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් අපිට අයි කන්ටැක්ට් එක තියාගෙන අපිට කතා කරන්න පුළුවන්. අපිට කොන්ෆිඩන්ස් එකක් නැත්නම් අපිට කතා කරන්න බෑ හැම. ඒ කියන්නේ අපි දැනගෙන කතා කරන්න ඕනේ කතා කරන දෙයක්. ඒක නිසා යම්කිසි කෙනෙක්ගේ අවධානය ගන්න ඕන නම් සරල දේ තමයි අයි කන්ටැක්ට් කියලා කතා කරන්න. පළවෙනි එක අපි මූව්මන්ට් ස්ලෝ කරලා කොන්ෆිඩන්ස් විදිහට ස්ලෝ මූව්මන්ට් කරගන්න. ඊළඟ එක අයි කන්ටැක්ට් කියලා කතා කරන්න. ඊළඟ එක මම කියන්න සයිලන්ට්. සයිලන්ට් එක මෙන්න මෙහිමයි. දැන් අපි තැනකට ගිහිල්ලා එකපාරට කතා කරොත් එහෙම ඒ මනුස්සයාගේ වචනවල අගයක් නැති වෙනවා. හැම වෙලෙම කතා කරන මිනිස්සෙක් යම්කිසි වටිනා දෙයක් කිව්වත් ඒ වටපිටාවේ ඉන්න මිනිස්සු පිළිගන්නේ නැහැ. හිතන්නකෝ දැන් හැම වෙලෙම කතා කර කර කෑ ගහලා ඉන්න මිනිස්සෙක් මොන හරි වටිනා දෙයක් ඇත්තටම කිව්වෝ කියලා අර කොටියා කනෝ කතාව තමයි. හැම වෙලෙම ඔන්න කොටියා කෑවෝ කියලා කෑ ගහන මිනිස්සයාගේ ඇත්තටම කොටියා කෑවට විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ වගේ හැම වෙලෙම කතා කරන මිනිස්සයා වැදගත් දෙයක් කිව්වත් පිළිගන්නේ නැහැ. ඒක නිසා අපි වචන ඇතුලේ කියාගෙන වචන කන්ට්‍රෝල් කරගෙන සයිලන්ට් විදිහට ඉන්න. මම මේ ළඟදී කතාවක් ඇහුවා මොකේ හරි මට මතක නැහැ කොහෙද ඇහුවේ කියලා. මගේ මොලේ තියෙනවා. මගේ මතකයේ තියෙනවා. මේ යම් කිසි තැනක සයිලන්ට් විදිහට මිනිස්සෙක් හිතන්නකො අපි පාටියක උනත් යම් කිසි තැනක සයිලන්ට් වෙලා පැත්තකට මිනිස්සෙක් ඉන්නවා හිතන්නකො. ඒ මිනිස්සයා කාත් එක්ක කතා කරන්නේ නැහැ. හැබැයි අර ඒ තියෙන උඩගකමට නෙමෙයි යම් කිසි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා මේ මිනිස්සයාගේ. එයා පැත්තකටලා ඉඳලා ඒ මිනිස්සයා වෙන්න පුළුවන් එතන ඉන්න දැනුවත්ම උගත්ම මිනිස්සයා. මොකද එයාලා වැඩි හැමෝත් එක්කම නිකන් කච ගාලා කතා කරන්න යන්නේ නැහැ. එහෙම කතා කරනවා කියන්නේ එයාගේ මොන හරි අඩුවක් තියෙනවා. එක්කෝ එයා දුකින් ඉන්නවා, ડિප්‍රෙස් එකකින් ඉන්නවා, අන්න ඒ වගේ දෙයක්. ඉතින් මේ සයිලන්ට් එක මාර පවර්ෆුල්. අපි හිතනවා නේද කතා කරොත් අපිට අවධානය ගන්න පුළුවන් කියලා. කතා කරලා අවධානය ගන්නට වඩා අපි සයිලන්ට් ඉඳලා අපිට හොඳ අවධානයක් ගන්න පුළුවන්. මොකද එයා හරි කොන්ෆිඩන්ස් කියලා හිතන්න පුළුවන්. යම්කිසි මිනිස්සු හිතනවා මෙයා මේ කතා කරන්නේ නැත්නම් මෙයාගේ ඇතුළේ යම්කිසි දෙයක් තියෙනවා. එයා හරි කොන්ෆිඩන්ස් කියලා අපිට සයිලන්ට් එකෙන් ගන්න පුළුවන්. හැම වෙලාවෙම මේ සයිලන්ට් එක ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට සයිලන්ට් ඉන්නවා කියන එක බොහෝ විට අපිට අවධානය ගන්න පුළුවන් එක දෙයක්. ඊළඟ එක මම කියන්නේ බ්‍රීතිං කියලා. අපි බ්‍රීතිං පැටර්න් එක පවා ඒ කියන්නේ අපි හුස්ම ඉහළ පහළ දාන එක පවා මිනිස්සුන්ගේ අවධානය ගන්න යොමු කරන්න පුළුවන්. අපි හිතන්නකෝ ඔයා දැන් ඔන්න යම්කිසි තැනකට යනකොට පාරක් වල දුවලා ගිහලා හදිස්සියෙන් හුස්ම දදා කතා කර කර අර හදිස්සියෙන් හුස්ම එහෙම පිට කර කර ඉන්නකොට හිතනවා මෙයා මේ පැනික් වෙලා.
මෙයා මේ දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ මෙයා පරක්කු වෙලා ඇවිල්ලා මෙයා හරි කලබලයි අනම්මනම් කියලා ඒ මනුස්සයා ගැන අර බෑඩ් පික්චර් එකක් අපිට මේ වෙනවා නේද? එහෙම නෙමෙයි හරි පිළිවෙල දැන් කතා කරනකොට උනත් හරි පිළිවෙල හුස්ම අරගෙන ලස්සනට ඔව් මේක මෙහෙමයි කියලා ලස්සනට කතා කරනකොට අර හරි නිදහස්ව කතා කරනකොට එයාගේ කියන දේ අහන්නත් හිතෙනවා. හොඳට අහන්න හිතෙනවා. මම කතා කරන මම නම් පොඩ්ඩක් වේගෙන් කතා කරනවා. ඒක මගේ හැටි. එහෙම නැතුව අර මේ මෙහෙම එක නෙමෙයි. අන්න ඒ වගේ සමහරක් කට්ටිය උපදින්ම වේගෙන් කතා කරන කට්ටිය. එහෙම නෙමෙයි. දැන් අපි කතා කරනකොට ඒ කතා කරන එකේ කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕනේ. ඒක නම් බ්‍රීතින් පැටර්න් එකත් එක තමයි. ඒ කියන්නේ අපි හයියෙන් හුස්ම ගන්නකොට අපිට ඒක ලස්සනට කතා කරගන්නත් බැරි වෙනවා. ඒක නිසා හරි කන්ෆිඩන්ට් විදියට අපි කතා කරන දේ අපි හිතලා කතා කරනවා වගේ ලස්සනට හිමීට කතා කරන්න පුළුවන්. හොඳ බ්‍රීතින් පැටර්න් එකක් තියාගත්තොත්. ඒ කියන්නේ හොඳට හුස්ම අරගෙන හොඳට කතා කරන්න ලස්සනට. ඉතින් මේ බ්‍රීතින් පැටර්න් එකෙන් පවා අපිට කට්ටියගේ අවධානය ගන්න පුළුවන්. ඒතර මම හතරක් කිව්වා. පළවෙනි එක මොකද්ද? slow movement, eye contact, silent and breathing pattern. මේ හතර තමයි බේසික් ටික. මේ බේසික් ටික ඔයාලා ෆලෝ කරොත් ඔයාලට පුළුවන් අනිත් කට්ටියගේ තියෙන අවධානය ලස්සනට ගන්න. යම් කිසි තැනකට ගිහිල්ලා කෑ ගහලා විකාර කරලා මේ ලස්සන ඇඳුම් ගන්න ගියා කියලා කවදාවත් අපිට අවධානය ගන්න බෑ. අපිට මේ අපේ ජීවිතේට අපි එකතු කරගන්න values වටිනාකම් වලින් තමයි අපි කට්ටිය අපිව වැදගත් වෙන්නේ. අපි එකතු කරගන්න වටිනාකම් වලින්. එහෙම නැතු මම වැදගත් කියලා හිතාගෙන ලස්සන ඇඳුම් ගන්න කියලා බ්‍රෑන්ඩඩ් පොස්ට් බැන්දා කියලා බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්නවා බ්‍රෑන්ඩඩ් වැක්ස් ගාලා බ්‍රෑන්ඩඩ් ඉස කොණ්ඩේ හැදුවා කියලා එහෙම බ්‍රෑන්ඩඩ් මේ ඇඳුම් දැම්ම කියලා එහෙම වෙන්නේ නැහැ. අපි අපේ ජීවිතේට වැලියුස් ඇඩ් කරගෙන අපි මොන හරි ඇඳුමක් ඇඳොත් ඒ ඇඳුම බ්‍රෑන්ඩඩ් එකක් වෙනවා. මොකද අපිට වැදගත් මිනිස්සෙක් අඳින ඇඳුමක් ඒක බ්‍රෑන්ඩඩ්. මොකද බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා කවදාවත් මිනිස්සෙක් බ්‍රෑන්ඩඩ් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඒ මිනිස්සයත් එක්ක. ඔයා ගොඩාක් වටිනාකම් හදාගත්තොත් දවසට එක ගානේ පොඩි වටිනාකම් ඔයාගේ ජීවිතේට ඔයා එකතු කරගත්තොත් ඒ දේවල් වලින් ඔයාගේ ජීවිතේ මාර විදිහට වැදගත් මිනිස්සෙක් විදිහට වෙන්න පුළුවන් ඔයාලා. හැමදාම මහා ලොකු මේ PhD එක ගන්න කියන්නේ නැහැ. මං PhD එකක් ඕනේ නැහැ. අතරම මේ මහා ලොකුවට මේ වැදගත් මිනිස්සෙක් ඉන්න. අපිට පොඩි දේවල් ඔයා විනාඩි 5 මොන හරි දේවල් ඉගෙන ගත්තොත් මහා ලොකු දෙයක් අවුරුද්දක් යනකොට ඔයා ඉගෙන ගන්න. අන්න ඒ වගේ මම කියන්නේ නිකන් ඉන්නේ නැතුව නිකන් කාලේ ගත කරන්නේ නැතුව පොඩි දෙයක් දවසට චූටි දෙයක් 100ට එකක දෙයක් 100ට එකක දෙයක් ඔයාගේ මොළයට එකතු කරගන්න. ඒක මම අත්දැකීමෙන් කියන්නේ අවුරුද්දක් යනකොට ඔයාලා මාර ඔයාගේ බ්‍රේන් එක මාර හයි ලෙවල් එකට එනවා. සහ ඔයාගේ කම්මැලිකම ඒ වගේ දේවල් නැති වෙනවා. කම්මැලිකම කියන්නේ ඇත්තටම ඔයාගේ වැරද්දක් නෙමෙයි. මම ඊළඟ එපිසෝඩ් එකකින් කරන්නම් මේ කම්මැලිකම කියන්නේ මොකක්ද කියලා. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. කම්මැලිකම එනවා කියන එකම හොඳ දෙයක්. මොකද කම්මැලිකම අපි බ්‍රේන් එකෙන් මට කම්මැලි කියලා හිතන්නෙම ඒක වෙනම දෙයක්. වෙනම පැත්තක් මම ඔයාලට ලස්සන කියලා දෙන්නම්. ඉතින් අද මම කියලා දුන්නේ කොහොමද යම් කිසි තැනකට ගිහිල්ලා ලස්සනට හැතිරලා අවධානය ගන්න කියලා. මේක මහා ලොකු විදිහට හිතන්න ඕනේ නැහැ. ලස්සනට මේක දැන් ආපහු ඔයාලට අහන්න ඕන නම් ආපහු රිවයිස් කරලා ඔයාලට මුලින් නම් අහන්න පුළුවන්. ලස්සන හිමීට අහගෙන ඉන්න මොකද්ද මං කිව්වේ කියලා. ඒ විදිහට ඔයා හෙට කොහේ යනවා නම් හෙට මං කියපු විදිහට හැසිරලා බලන්න කොහොමද ඔයාලට දැන් ප්‍රතිචාර කියලා. හරි කොන්ෆිඩන්ස් විදිහට ලස්සනට හිමීට හරි ලස්සනට පිළිවෙල දෙන්න. ඉතින් ලයිෆ් බූස්ට් එකත් එක්ක අදත් ඔයාලා එකතු වුණාට thank you. ඉතින් අදත් මම පොඩි මාතෘකාවක් අරන් ආවා ඔයාලගේ ජීවිතේ පොඩ්ඩක් ඉදිරියට අරන් යන්න. ඉතින් අපි මේ විදිහට මේ මම හැමදාම හිතාගෙන ඉන්න පර්සනල් ඩෙවලොප්මන්ට් channel එක මම කරගෙන යන්න. ඉතින් thank you. අද 12 වෙනි එපිසෝඩ් එක මගේ අඛණ්ඩතාවය තියාගන්නත් ඔයාලා උදව් වෙනවා. ඉතින් මේක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. තවත් යාළුවෙකුට ඔයාලා සජෙස්ට් කරනවා නම් මේක ෂෙයා කරලා යන්න. එහෙනම් thank you. අපි ඊළඟ දවසේ හම්බෙමු. good luck.